මුලින්ම බ්ලවුස් එකේ ඉස්සරහා කොටස ගොතා ගන්න හදන්නේ. ඒකට T10 යාන් එක තමයි මම පාවිච්චි කරන්නේ. මිලිමීටර් 3 ගෙතුම් කටුවෙන් තමයි ගොතාගන්නේ. ඉස්සරෝම ස්ලිප් නොට් එක දාගන්නවා. ඊට පස්සේ චේන් ගොතා මේක හදාගන්නේ සයිස් ගන්න ලේසිම ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලගේ බ්ලවුස් එකක් අරගෙන පපු ප්‍රදේශයේ ප්‍රමාණයට දන්වල ටික ගොතා ගන්න. බ්ලවුස් එකක් අරගන්නකොට උඩ මැද යට තුනම එකම ප්‍රමාණයේ තියෙන බ්ලවුස් එකක් අරගන්න. එතකොට ලේසි. මේක හදාගන්නකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න මම මැසේජ් කරන්නම්. චේන්ස් ටික ගොතලා අවසාන දන්වල තුන අපි අතාරිනවා. ඒක තමයි අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. හතරවෙනි චේන් එකෙන් තමයි අපි දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක ගොතාගන්නේ. ඊට පස්සේ හැම ස්ටිච් එකකටම එකක් ගානේ ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනි. මේ විදියට හැම ස්ටිච් එකකටම ඩබල් ක්‍රොෂේ එකක් ගානේ ගොතා ගන්න. අවසානයේ චේන් දෙකක් ගොතා ගන්නවා. මෙතනදී අපි ස්ටිච් දෙකක් අතාරිනවා. අපි පළවෙනියට ගොතාගත්ත ඩබල් ක්‍රොෂේ වේලිය පළවෙනි ඩබල් ක්‍රොෂේ එකත් එක්ක ඩබල් ක්‍රොෂේ 3ක් අතාරිනවා. හතරවෙනි ඩබල් ක්‍රොෂේ එකේ ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ 3ක් හදා ගන්නවා. ඊළඟට ඩබල් ක්‍රොෂේ 4ක් අතහැරලා පස්වෙනි ඩබල් ක්‍රොෂේ එකේ ඉස්සෙල්ලා විදිහටම ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ 3ක් හදා ගන්නවා. මේ පැටර්න් එකෙන් තමයි අපි බ්ලවුස් එකේ ඉස්සරහා පැත්ත හදාගන්නේ. අවසානයේ ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවතත් චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ගොතාගත්ත හිඩැසට තමයි අපි ඊළඟ ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ 3යි හදාගන්නේ. මේකේ උස අපේ අත යට කිහිල්ල ළඟට එනකම් මේ විදිහට ගොතා ගන්න ඕනි.
ඊළඟට අපි ගොතා ගන්න යන්නේ අතේ යට කොටසේ ඉඳන් උරිස්ස දක්වා කොටස. ඔයාලා ගොතාගත්තු කොටස් දෙකකට බෙදා ගන්න ඕනි. චේන් දෙකයි මම මෙතෙන් ඩබල් ක්‍රොෂේ එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඊළඟට අපේ පැටර්න් එක අපි බෙදාගත්ත තැනට යනකම් ගොතා ගන්නවා. මුලින් ගොතාගත්ත විදිහටමයි ගොතන්නේ. දෙකට බෙදෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. ඒ දෙකට බෙදාගත්ත තැනට ඩබල් ක්‍රොෂේ එකක් ඇඩ් කරනවා. මෙතන ඉඳන් අපි උඩට යනකොට එකින් එක පෙරල් අඩු කරමින් තමයි උඩට යන්නේ. මේ විදිහට ගොතා ගන්න ඕනි. මේ විදිහට මැදට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවතත් චේන් දෙකයි. ඊළඟ පේලියත් අපි මේ විදිහටම ගොතා ගන්නවා. මේ විදිහට අවසාන වෙනකම් මේ පේලියත් ගොතා ගන්නවා. නැවතත් අග සිට මුලට ගොතා ගන්නවා. දැන් මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවතත් චේන් දෙකයි.
මේ විදිහට උඩට යනකම්ම මැද්දෙන් පෙරලි එක එක අඩු කර කර උඩට ගොතාගෙන යනවා. මං ඒ විදිහට 12 පාරක් ගොතා ගත්තා. උඩට යනකොට මගේ පෙති 7යි ඉතුරු වෙන්න මම ගෙතුවේ. මේ වගේ තියෙන්න ඕනි. පෙති 7යි තියෙන්නේ. ඔයාලගේ සයිස් එක අනුව ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේක ගන්න XL සයිස් එක. මේ වගේ V neck එකක් තමයි එන්නේ. මේකේ උඩම් පේලියට මම ඩබල් ක්‍රොෂේ ඇඩ් කරගෙන තියෙනවා. චේන් දෙකයි හැම ස්ටිච් එකකටම ඩබල් ක්‍රොෂේ එකක් ගානේ ගොතා ගන්න ඕනේ. දැන් පිටිපස්ස කොටස හදාගන්න යන්නේ. ඔයාලට ඉස්සරහා කොටස ගොතාගත්ත විදිහටම පිටිපස්ස කොටසත් ගොතා ගන්න පුළුවන්. කාර දාන්නේ නෑ. මම ගොතාගත්තේ මේ විදිහට. ඉස්සරවම ස්ලිප් knot එක දාගන්නවා. චේන් ගොතා ගන්නවා. ඉස්සරහා පැත්ත ගොතාගත්ත ඒ පළලටම තමයි ගොතාගන්නේ. මම මේ පැත්ත ගොතාගන්නේ 2 mm hook එකකින්. අපි මේ පැත්ත හදාගන්නේ ට්‍රිබල් ක්‍රොෂේ වලින්. චේන් 3ක් අතහැරලා හතරවෙනි චේන් එකේ ට්‍රිබල් ක්‍රොෂේ එකක් හදා ගන්නවා. ඒ විදිහටම හැම ස්ටිච් එකකම ට්‍රිබල් ක්‍රොෂේ එක ගානේ හදා ගන්නවා. මේ විදිහට ගොතාගෙන චේන් 3ක් උඩ ගොතා ගන්නවා. ඊට පස්සේ නැවතත් ට්‍රිබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. චේන් එකයි ට්‍රිබල් ක්‍රොෂේ දෙකයි චේන් එකයි ට්‍රිබල් ක්‍රොෂේ දෙකයි. ඒ විදිහට තමයි මේක ගොතාගන්නේ. මේ විදිහට තමයි හැටි පිටිපස්ස කොටස එන්නේ. මේකේ උඩ කොටසට මම බ්ලවුස් එකේ ඉස්සරහා ගොතාගත්ත පැටර්න් එක මම මේකේ උඩ කොටසට ගොතාගත්තා. ඉස්සෙල්ලා වගේම කිහිල්ලේ ඉඳන් උඩට තමයි මම මේක ගොතාගත්තේ. ඊට පස්සේ මම මේක පහළට හරවලා තමයි හැටි මහගන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක ඇඳාම එන්නේ. මේ විදිහට පිටිපස්ස කොටස සහ ඉස්සරහා කොටස ගොතා ගන්නවා. ගොතාගෙන දෙක එකට තියලා උඩින් මහ ගන්න ඕනේ. මේ විදිහට මේ දෙපැත්තෙන් තමයි මහගන්නේ.
දෙපැත්තම මහ ගන්නවා. මේ විදිහට තමයි අපේ V shape neck එක එන්නේ. මේ විදිහට නූල සම්බන්ධ කරගන්නවා. චේන් දෙකක් දාගන්නවා. ඊළඟට හැම ස්ටිච් එකකටම half double crochet එක ගානේ ගොතා ගන්නවා. මේ විදිහට කර අඩේටම ගොතාගෙන යනවා. අපි මේක උඩට ගොතනකොට ගොතාගත්ත double crochet තියෙනවනේ. ඒ double crochet වලටත් half double crochet දෙක ගානේ ගොතා ගන්න ඕනේ. මෙතෙන්ට එනකම්ම half double crochet ගොතා ගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට ගොතාගෙන දැන් නැවතත් half double crochet ගොතා ගන්නවා. මේ විදිහට වට 3ක් half double crochet ගොතා ගන්න ඕනේ. ඔයාලට කොළ එක හයියට තියෙන්න ඕන නම් half double crochet වට 6ක් වගේ ගොතා ගන්න. මේ තියෙන්නේ මම වට 3ක් ගොතා ගන්න. නැවත චේන් දෙකක් ගොතා ගන්නවා. ස්ටිච් දෙකක් අතහැරලා තුන්වෙනි ස්ටිච් එකේ double crochet එකයි චේන් එකයි double crochet 3යි ගොතා ගන්නවා. මුලදී ගොතාගත්ත වගේම ගොතා ගන්න ඕනේ. මේ බ්ලවුස් එක හදන්න මට T10 යාන් බෝල 2.5ක් වගේ ගියා. කොහොම හරි 3ක් කරගන්න. මේ XL size එක. මේ විදිහට මේකෙත් වටේටම ගොතා ගන්න ඕනි. නැවතත් චේන් දෙකයි සිංගල් crochet ගොතා ගන්න ඕනි හැම ස්ටිච් එකකටම. ඒකත් වට 3ක් ගොතා ගන්න ඕනි.
මේ විදිහට මම 3 පාරක් ගොතා ගන්නවා. අපේ බ්ලවුස් එකේ ඉස්සරහම ගොතපු පැටර්න් ඉස්සරහා පැත්තට ගොතපු පැටර්න් එක ඒක උඩට එන්න 3 වෙනි පාර ගොතා ගන්නවා. මේ විදිහට තමයි කොළ එක එන්නේ. ඇරෝ තියෙන පැතිවල සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න. බ්ලවුස් එකේ අතෙක් ගොතා ගන්න වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.